හයි අද අපි බලමු ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජපානයේ යන්න ඉන්න ඔයාලා අනිවාර්යයෙන්ම VFS සෙන්ටර් එකට යනකොට අරගෙන යන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද කියලා. ඉස්සල්ලාම ඔයාලා VFS එකට යන්න කලින් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒ අදාළ ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරලා ඒකේ කලර් print out එකක් අරගෙන යන්න ඕනේ. ඊළඟට ඔයාලා ඔයාලගේ වැලිඩ් පාස්පෝර්ට් එක අරගෙන යන්න ඕනේ. ඒත් එක්කම ඔයාලා ඔයාලගේ CEO එකේ ඔරිජිනල් කලර් කොපි එකක් අරගෙන යන්න ඕනේ. ඊළඟට අපි චෙක්ලිස්ට් එකේ කලර් print out එකක් අරගෙන යන්න ඕන. මතක තියාගන්න චෙක්ලිස්ට් එකේ අපි පුරවන්නේ අපේ නමයි පාස්පෝර්ට් නම්බර් එකයි විතරයි. ඊටු ටික VFS එක හරහා ඕගොල්ලන්ට පුරවලා දෙයි. ඊට පස්සේ අපි අරගෙන යන්න ඕන ඩොකියුමන්ට් එක තමයි අපේ වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක. ඒක නිවැරදිව පුරව ගන්න ආකාරය මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මේ ඩොකියුමන්ට් එක නිවැරදිව පුරවගෙන VFS යනකොට අරගෙන යන්න. ඊළඟට ඔයාලා ඔයාලගේ ඩමි එයාර් ටිකට් එකේ කලර් කොපි එකක් අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මාස 6ක් ඇතුළත ගත්ත ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එකයි ඒකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් එකයි අරගෙන යන්න ඕනේ. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේටර් එක ට්‍රාන්ස්ලේටර් කෙනෙක් කරහා ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ඔයාලගේ නමේ අකුරක් එහෙමත් නැත්නම් ඔයාලා නම හැම වෙනස් කරලා තියෙනවා නම් ඊට අදාළ ඇෆිඩවිට් එකක් අරගෙන යන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ ඩෙන්ටි කාඩ් එකේ දෙපැත්ත පේන විදිහට කලර් print out දෙකයි black and white print out දෙකයි අරගෙන යන්න ඕනේ. මතක තියාගන්න මේකත් ඔයාලා birth certificate එක ඉංග්‍රීසි වලට translate කරා වගේම ඩෙන්ටි කාඩ් එකත් translate කරලා ඒකෙත් print out එකක් අරගෙන යන්න ඕනේ. ඊළඟට පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ කලර් print out දෙකයි black and white print out දෙකයි අරගෙන යන්න ඕනේ. ඒත් එක්කම පාස්පෝර්ට් එකේ පිටු අංක 4 සහ පිටු අංක 5 කියන pages වල කලර් print out දෙකයි black and white print out දෙකයි අරගෙන යන්න ඕනේ. අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම ඔයාලා VFS යනකොට අරගෙන යන්න ඕන passport size photographs 3ක්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.